ඔහෙට ඉතින් නිකන් ඉඳන් කන එක විතරයි මට තියෙන්නේ අත් දෙකයි ළමයි බලන්න ඕනේ රෙදි හොදන්න ඕනේ ගෙදර වැඩ කරන්න ඕනේ මට කොච්චර වැඩද කියවන්න ගත්තා. මිනිස්සයාට කේන්ති ගිහිල්ලා නූල් කටින කටුවෙන් දමල ගැහුවා කටුව වැදුනේ අර කාන්තාවගේ ඇහැට. ලේ පෙරාගෙන ඇහැ බදාගෙන මේ කාන්තාව අඬනවා ඔහේ මා අන්ධ කළා කියලා. අර පිරිමියා ඊට වැඩිය හයියෙන් අඬනවා. කාන්තාව ඇහත් අල්ලගෙන අඬන එක නවත්තලා ඇහුවා මිනිස්සයෝ ඇහැ පොට්ට උනේ මගේ. දැන් අඬන්නේ මොකටද කියලා. ඒ පාර කිව්වා නෑ අපේ නායක හාමුදුරුවෝ මීට අවුරුදු ගානකට කලින් කිව්වා රුවන්වැලි සෑයේදී නුඹ ඇහෙන් දකින රූප පස්සේ ගියොත් එක ඇහැක් පේන පොට්ට ගෑනු කෙනෙක්ගෙන් කැඳ විබී ඉන්න වෙයි කියලා. අද ඒක ඇත්ත වුණා උඹ පොට්ට වුණා කිව්වා. බලන් ගියාම අර නායක හාමුදුරුවෝ රහතන් වහන්සේ නම. උන්වහන්සේ මේක දැකලා තමයි ගෝලයාට උපදෙසක් දුන්නේ. අනුරාධපුර යුගයේ හාමුදුරුවෝ දෙන්නෙක්ගේ කතාව. ලොකු හාමුදුරුවෝයි පොඩි හාමුදුරුවෝයි රුවන්වැලි සෑය වඳින්න ගිහිල්ලා රුවන්වැලි සෑය දිහා බලාගෙන වැදගෙන ඉඳිද්දි ලොකු හාමුදුරුවෝ පුංචි නම මේ ලෝකේ වටිනම තැන විශ්වයේ බලගතුම තැන අපි මල් ටිකක්වත් ගෙනාවේ නැහෙනි කියලා. පොඩි හාමුදුරුවෝ අඩි දෙක තුනක් පස්සට ගිහිල්ලා දිව්‍ය තලයකට වැඩලා මල් කඩාගෙන ආවා. ලොකු හාමුදුරුවෝ පූජා කරන ගමන් හිතුවා මනුස්ස ලෝකේ මල් නෙමෙයි මේවා. අපේ පොඩි නමට එ르දි බලය ඇති දෙන්න ඕනේ උපදෙසක් කියලා. රුවන්වැලි සෑයේ පඩිපෙළ බහින ගමන් කිව්වා පුංචි නම එ르දිය තිබ්බට කමන්නේ හිත විශ්වාස කරන්න එපා. ඇහෙන් දකින රූප කනෙන් අහන ශබ්ද නාසයෙන් දැනෙන ගඳ සුවඳ විශ්වාස කරන්න එපා. ඒවට බැඳෙන්න එපා ඇලෙන්න එපා. ඒ ඔස්සේ සිතුවිලි ගොඩ නගන්න එපා. මගේ කරලා අල්ලගන්න යන්න එපා. පිස්සුද ලොකු හාමුදුරනේ මම ඕවා කරනවාද කියලා ඇහුවා. එපාරකෝ හා හොඳයි ඒවා කරන්නේ නැත්තම් හොඳයි. හැබැයි මතක තියාගන්න එකක් එහෙම කළොත් කවදා හරි දවසක එක ඇහැක් පේන පොට්ට ගෑනු කෙනෙක්ගෙන් කැඳ බිබී ගෙදෙට්ට වෙලා ඉන්න වෙයි කිව්වා. පොඩි හාමුදුරුවෝ මට නම් ඕවා කවදාවත් වෙන්නේ නැහැ කියලා. කාලයක් ගියා අනුරාධපුර අහසේ එ르දියෙන් එහෙ මෙහෙ යද්දී ලස්සන කටහඬක් ඇහුණා. බැලුවා පොළොව දිහා. පොළොවේ ගෑනු ළමෙක් තරුණ රෙදි වනනවා සින්දු කිය. ඒ පාර රූපෙට වශී වුණා. රූපෙත් ලස්සනයි. රූපේ පස්සේ ගියා මගේ කරලා අල්ල ගන්න හිතුවා. සද්දෙටත් රැවටුණා. බැස්සා පොඩි හාමුදුරුවෝ අහසින් පොළොවට. සිවුර පැත්තකින් තියලා සරං කෑල්ලක් ඇඳගෙන සිවුරු අතෑරියා. අනුරාධපුර යුගයේ විතරක් නෙවෙයි අදත් එහෙමයි ඉන්නවනේ. එහෙම තමයි. අන්තිමට එ르දියක් නැහැ මොකවත් නැහැ. ගෙදර. කාලයක් යද්දී නෝනා කිව්වා දැන් ඉතින් පන්සලේ හිටියා වගේ දානේ හම්බ වෙන්නේ නැහනේ. රස්සාවක් කරන්න. මොකද්ද කරන්න පුළුවන්? මට නූල් කටින්න පුළුවන්. එහෙනම් ඉගෙන ගන්න කිව්වා. නූල් කටින රස්සාව කළා. කාලයක් යද්දී නෝනා ගෙදෙට්ට වෙලා හිටියා. මෙයා නූල් කටින රස්සාව කරනවා. ටික පින්වත්නි අර මුල් කාලේ තිබ්බ සෙනෙහස ප්‍රේමය අඩු වෙලා ගියා. ඔය නෝනලා මුල් කාලේ මේ මහත්තුරුන්ටත් එක එක ලස්සන වචන කියනවානේ. නේද? ගෑනු අයගේ වචන ගැන පරණ බමුණු කිව්වේ කොහොමද? මේ මුඛ පද්ම දලාකාරං කාන්තාවන්ගේ මුඛය නිකන් නෙළුම් මලක් වගේලු. වාචා චන්දන සීතලං කාන්තාව කතා කරද්දී සඳුන් කල්කේ තවරනවා වගේලු. පැටියෝ කියනවා වස්තුවේ කියනවා සුදු මහත්තයෝ කියනවා. නේද? හරි ලස්සනයිලු වචන. මදු තිෂ්ඨති ජීභාග්‍රේ දිවාගින් මීපැණි වැක්කිරෙනවා වගේලු කතා කරද්දී. හැබැයි හෘදේතු හලාහලම් හදවතේ හලාහල විස කිව්වා. ඒ නිසා පරිස්සම් වෙන්න කිව්වා. මේ ගෑනු කෙනත් බඳින්න කලින් වස්තුවේ පැටියෝ කියලා අර හාමුදුරුවෝ සිවුරු අරව ගත්තට බැඳලා දරුවෙක් දෙන්නෙක් හම්බුණාට පස්සේ කරත්ත භාෂාවෙන් තමයි කතා කරේ. ඔන්න දෙන්න රණ්ඩු වෙවි ඔහොම ඉන්න කාලේ දවසක් කෑම පාර්සලේ ගෙන්න පරක්කු වුණා. මේ මහත්තයා කේන්ති ගිහිල්ලා ඇහුවා කෑම හොයන්න ඔච්චර වෙලා යනවද? නෝනගේ ටිකක් කටසැරයි. එයා කිව්වා ඔහෙට ඉතින් නිකන් ඉඳන් කන එක විතරයි මට තියෙන්නේ අත් දෙකයි ළමයි බලන්න ඕනේ රෙදි හොදන්න ඕනේ ගෙදර වැඩ කරන්න ඕනේ මට කොච්චර වැඩද කියවන්න ගත්තා. මිනිස්සයාට කේන්ති ගිහිල්ලා නූල් කටින කටුවෙන් දමල ගැහුවා කටුව වැදුනේ අර කාන්තාවගේ ඇහැට. ලේ පෙරාගෙන ඇහැ බදාගෙන මේ කාන්තාව අඬනවා ඔහේ මා අන්ධ කළා කියලා. අර පිරිමියා ඊට වැඩිය හයියෙන් අඬනවා. කාන්තාව ඇහත් අල්ලගෙන අඬන එක නවත්තලා ඇහුවා මිනිස්සයෝ ඇහැ පොට්ට උනේ මගේ. දැන් අඬන්නේ මොකටද කියලා.
ඒ පාර කිව්වා නෑ අපේ නායක හාමුදුරුව මීට අවුරුදු ගානකට කලින් කිව්වා රුවන්වැලි සෑයේදී නුඹ ඇහෙන් දකින රූප පස්සේ ගියොත් එක ඇහැක් පේන පොට්ට ගෑනු කෙනෙක්ගෙන් කැඳ විබීන්න වෙයි කියලා අද ඒක ඇත්ත වුණා උඹ පොට්ට වුණා කිව්වා. බලන් ගියාම අර නායක හාමුදුරුව රහතන් වහන්සේ නම. උන්වහන්සේ මේක දැකලා තමයි ගෝලයාට උපදෙසක් දුන්නේ. හැබැයි ඒ ධර්ම විනේ හික්මෙන්ද ඒ අවාසනාවන්තයාට පින තිබ්බේ නෑ මතක තියාගන්න.